ඔබගේ මනස ව්‍යාකූල වෙමින් පවතින වෙලාව තුළදී තේජසෙන් බබලනවා. ඉතින් නැගිට අවිද වෙමින් තේජසෙන් බබලනවා. යම් අවස්ථාවක විවිධ වේදනාවන් හටගත්තා. විවිධ වේදනාවන් හට නොගෙන තියෙන තැනින් ඔබ අවදි වෙන්නේ. ඔබගේ මනස එක තැනකට පත් නොවී තිබෙන වෙලාවක ඒක තැනකට පත් වෙලා තියෙන තේජස් නුවණ තේජස් ගතිය එන යම් ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණ සිහි කරගෙන නැගිටින්න අවදි වෙන්න. යම් වෙලාවක විවිධ ඔබට අපහාසයක් කරා ඒ අපහාසය කරපු තැනින් ඔබ නැගිටින්න අවදි වෙන්න. අවදි වෙන්න ඕනි. ඔබගේ පිරිසුදු මනස අවදි වෙන්න. මෛත්‍රියෙන් අවදි වෙන්න. ඔබට මහග්ග සිතක් ඇති වෙන්න ඕනේ වෙලාව තුලදී. ඔබගේ තේජස් නුවණ ප්‍රඥාව අවදි කරගන්න තියෙන හොඳම වෙලාව. ඒ මොහොත මඟ හරවන්න එපා. ඔබට ලැබෙන්නේ මහා වටිනාම දෙයක්. ඒ ලැබෙන්නේ නින්දා කරා අපහාස කරා ඒ සිදුවෙන සිදුවීම ඔබට ලොකු ජයග්‍රහණයකට යන්නට කරන මහා අත්දැක බවට පත් වෙනවා. ශාරීරික වශයෙන් තියෙන යම් අපහසුතාවයන් වේදනාවන් ඒ ඇති වෙන තුලදී ඔබ සමබරතාවය ඇති කරගන්න. එතනින් අවදි වෙනකොට ඒ තේජසින් අවදි වෙනකොට ඔබ මහා කසිත උපදවා ගන්න කෙනෙක් වෙනවා. එතනයි ඔබට අවදි වෙන්න තියෙන්නේ. ඔබගේ දුර්වල තැනුත් එතනයි. ඔබ වැටුණා ඒ වැටෙන්න තියෙන තැනුත් එතනයි. හැබැයි වැටිලා නැගිටින්න තියෙන තැනත් එතනයි. එතනින් නැගිට්ටොත් ඔබගේ සිත නොසෙල්ලෙන ඉන්ද්‍රකීලයක් හෙලෙවෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති සිතක්, මහග්ග සිතක් උපාදනය වෙනවා. අන්න එතෙන්ට ඔබගේ මනස එතෙන්ට ගෙනෙන්න පුළුවන් වෙන්නේ, ශක්තිමත් වෙන්නේ දුර්වල තැන් දැකලා. ඔබට යම් දුර්වල තැන් මුණ ගැහෙනවද? ඔබගේ සාර්ථකත්වය එතන. ඔබ නැගිටින්න එතන. නැගිටින්න තියෙන්නේ එතන. ඔබ යම් ජයග්‍රහණයකට එනවනම්, ඔබ තේජසින් බබලනවා, ඔබගේ නුවණස බබලනවා, ඔබගේ මනස යම් විදිහකට තැන්පත් වෙනවා. තැන්පත් වෙන්න දින හොඳම වෙලාව තමයි ඔබට ඇති වෙන යම් අපහසුතාවයන්, අමාරුතාවයන්, වේදනාවන්, සමහරට ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන ලෝභ සිතයි ඔබව නැගිටවන්න තියෙන අවස්ථාව. දේශ සිතක් ඇති වෙන්න පුළුවන්. ඒ දේශ සිත ඇති වෙන අවස්ථාව තුළයි ඔබ අවදි වෙන්නේ. ආන්නේ වෙලාව තුළදී ඔබ අවදි වෙන්න ඕනේ. දේශය නැති කරගෙන, ලෝභය ඇති වෙනවනම් ලෝභය නැති කරගෙන ඔබ අවදි වෙන්න. ඔබට අවදි වෙන වෙලාවක් ඇති වෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා තව කාලයක් ගියපුවහම මට භාවනාව වැඩි, ඔබගේ හිත පිරිසුදු වෙයි, තැනකට ගන්න පුළුවන් වෙයි.
ධර්ම අවබෝධය ලැබෙයි කියලා. නෑ, ඔබට ලැබෙන ධර්ම අවබෝධය උතන තියෙන්නේ. ඔබ පසුබහින තැනක් යම් තැනක් ඇද්ද? වැටෙන තැනක් ඇද්ද? දුර්වල තැනක් ඇද්ද? යම් විදියකින් ඔබ අපහසුතාවයට පත් කරන්න පුළුවන් තැනක් ඇද්ද? ආන්නේ ඒ තැනයි ඔබ මකා ගන්න තියෙන, නැති කර ගන්න තියෙන. එතනම ඔබ අවදි වෙන්න තියෙන්නේ. එතනම ඔබගේ තේජස පෙන්වන්න තියෙන්නේ. නැගිටින්න තියෙන්නේ එතනම. එතනින් ඔබ නැගිටින්නේ. එතනින් නැගිටිනකොට ඔබට යම් තැනකට එන්න පුළුවන්. ඒ නිසා අපිට යම් දුර්වලතාවයන්, අපහසුතාවයන්, අමාරුතාවයන්, වේදනාපරි, සිතවිලි, අදහස් විවිධ විදියට අපේ මනසේ ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන අවස්ථාව තුළයි ඔබට මේ මනස තැනකට ගෙන්න පුළුවන් හොඳ අවස්ථාව වෙන්නේ. ඒ නිසා ඔබට ලැබෙන අවස්ථාව මගහරව ගන්න එපා. ඔබ ඒ තැන දාලා යන්න එපා. ඇතහැරලා යන්න එපා. ඔබ ඇතහැරලා ගියොත් ඔබට අපහසුතාවය ආයෙත් වෙලා වෙන්නේ 1 2 වෙනවා, 3 වෙනවා, 4 වෙනවා. දරා ගන්න බැහැ. ඔබට ඒ අපහසුතාවයෙන් ඒ වෙලාව තුළදී ජය ගන්න නම් ඒක කවදාකවත් ආයෙත් නැහැ. සමහරට එන්න පුළුවන්. වුණත් ඊට වඩා තේජසකින් ඒක අයින් කරලා දාන්න නුවණස පහළ වෙනවා. ඔබගේ නුවණස පහළ වෙන්න තියෙන තැන අර දුර්වලතාවයන් තියෙන තැන අවදි කරගන්න. ඒ නිසා ඔබට මෙහෙම අවස්ථා ගණනාවක් ජීවිතයේ දීලා ඇති. ඒ ඔබව නැගිටවන්න. මේ ස්වභාවධර්ම, මේ විශ්ව ධර්මතාවය, ස්වභාවධර්මය ස්වාභාවිකව සිදුවෙන ධර්මතාවයෙන් සිද්ධ වෙන. ඒ සිදුවෙන සිදුවීමට ඔබගේ මනස හොඳින් ඔරොත්තු දෙන්න ඕන. එතනයි ඔබගේ අවදිවීම තියෙන්න ඕන. ඒ අවදිවීම ඔබ හදාගන්න. ඔබගේ ගමන සාර්ථක වෙන්න තියෙන එකම පියවර වෙන්න එතන. ඒ නිසා ඔබගේ ගමන සාර්ථක වෙන්න අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙල මේ ස්වභාවධර්මයෙන් මේ විශ්වය අපට ලැබෙනවා. ඒ විශ්වනීයයි. ඒ විශ්වනීයයි. ඒ නිසා ඔබ ඒ හොඳින් අත්විඳින්න ලැබෙන්නේ ඔබ තේජසෙන් නොසැලී සැලෙන්න එපා. සැලෙන්න වෙලාවල් තියෙනවා. නමුත් ඒ සැලෙන තැනින් නොසැලී. එතන සැලෙන තැනින් නොසැලී. ඒකයි ඔබගේ වටිනාකම වෙන්නේ. ඔබට අවස්ථාව, තව කවර අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන අවස්ථාව වලින් අපි ප්‍රයෝජන ගන්න. දුර්වල වෙන තැන්වලදී, වැටෙන තැන්වලදී වැටි දුක් කැවි අඬ හිටියොත් අපට බැරි වෙනවා ඒ තැන් වලින් අවදි වෙන්න. ඒ නිසා තේජස අවදි වීම, විශ්ව ධර්මතාවදී සබහා ධර්මයේ ස්වාභාවික සිදුවීම, විශ්ව ධර්මතාව, විශ්ව විද්‍යාමාන බව, මේ සෑම දෙයක් ඔබට සමබරතාවයකින් ලැබෙන්නේ, මැදුම් පිළිවෙතකින් ලැබෙන්නේ. ඒ හැම දෙයක්ම ලැබෙන්නේ ඔබට ඔබ මේ ධර්මතාවලිය ස්වාභාවිකව තේරුම් ගත දවසට. නිසා එය හොඳින් තේරුම් ගන්න, වටහා ගන්න, ඔබගේ මනස අවදි කර ගන්න හොඳටම ලැබෙන වෙලාව. නිසා ඔබ හොඳින් සිහි කල්පනාවෙන්, මැදුම් පිළිවෙතින්, බොහෝම සිහියෙන්, අවදි වෙච්ච සිහියෙන් යුතුව මේ ධර්මතාවලිය දකින්න ඔබ
ඔබගේ නුවණැස අවදි කරගන්නට ලැබෙන තැන් ඔබ මඟ හරවා ගන්නේ නැතුව ඒ තැන්වලදී ඔබ බොහොම අවදියෙන් ඉන්න ඔබට ලැබෙන අවස්ථාව මඟ හරවා ගන්න. ඔබට අය අවස්ථාව කෝකේනම් ඒ අවස්ථාවදී ඔබට ඒට වඩා ප්‍රබල විදියට එන්නත් ඉඩ තියෙනවා. නිසා ප්‍රබලක මේ අවස්ථාව තුළදී දුර්වල වෙන්නේ ඔබගේ තේජස. ඔබ අවදියෙන් හිටියොත් එහෙනම් ඔබට තියෙන්නේ මේ ධර්මතාවදී තේරුම් ගන්නට. නාසය බලන්න ආස්වාස ප්‍රාස්වාස දෙක. ඒ ආස්වාස ප්‍රාස්වාස වෙන නාසයේ කුහර දෙකක් තියෙනවා. ඒ කුහර දෙකෙන් වරින් වර ස්වභාවිකව මේ හුස්ම රැල්ල වෙනස් වෙනවා. එක වෙලාවකට වම් නාස් කුහරෙන්ද එක වෙලාවකට දකුණු නාස් කුහරෙන්ද ආස්වාස ප්‍රාස්වාස හුවමාරු වෙනවා. ඒක අපි දන්නේ බලන්න ස්වාභාවිකව දෙක බැලන්ස් කරගන්න විදිය එකටත් දෙකක් තියෙනවා. නිසා මේ සැප දුක කියන එකත් දෙකක් තියෙනවා. ලාභෙන් අලාභයෙන් දෙකක් තියෙනවා. නින්දා ප්‍රශංසාව කියන දෙකක් තියෙනවා. යසය අයසය කියන එක දෙකක් තියෙනවා. ඒවා සමබරතාවය ඇති කරගෙන බැලන්ස් කරගෙන යන්න ඕන ගමන. අපට අත් දෙකක් තියෙනවා. කකුල් දෙකක් තියෙනවා. ඔළුවේ දෙපැත්තක් තියෙනවා. මොලේ එක පැත්තක් එක විදිහකට වැඩ කරනවා. තව පැත්තක් තව විදිහකට වැඩ කරනවා. ඒක විද්‍යාත්මකව දැනගන්න පුළුවන්. අපේ කොටසක් හෘදේ පිහිටලා තියෙනවා. තව පැත්තක පෙනහල් තියෙනවා. මේ විදිහට විවිධ විදිහට මේ ශරීරයේ අංග පිහිටවලා තියෙනවා. ඒ නිසා මේ ශරීරයේ ස්වාභාවිකව හැදිලා තියෙන විදිය සමබරතාවයකින් යුක්තයි. ඒ නිසා එක පැත්තක් නැත්තම් තව පැත්තකින් සමබරතාවය ගන්න. සම්මේ ලෝකේ ධර්මතාවයට තියෙන මජ්ක්‍ධිමා ප්‍රතිපදා නැදුම් පිළිවෙත. නිසා මෙය ඔබට මැදුම් පිළිවෙතින් යන්න පුළුවන් ලස්සන ගමනක් බවට පත් කරගන්න. මේ විශ්වනීය වූ ධර්මතාවයදී හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. සිහියෙන්